මලයන්ඩි මලයන්ඩි අයියා ආවා මේ දැන් මේ ඔක්කොටම කලියේ අපේ මේ සම්ප්‍රදායනුකූලව අපේ මේ පහන් පැලේ තියෙන පහන පත්තු කළා චාරිත්‍රානුකූලව මේ තියෙන සියලුම දෙව දේවතාවුන් වහන්සේලාගෙන් පිහිට ආරක්ෂාව ලබාගෙන කිසිදු අතුරු ආන්තරාවක් සිදු නොවෙන්න කියලා මේ වැඩේ පටන් ගන්නයි හදන්නේ. හොඳ. ඔලහිලගේ රාජකාරී අතරතුරේ මගෙන් අපේ මහත්යව මුණ ගිහින් එන්න. එහෙනම් ඕන් ඉතින් මේ පහන් පැල පත්තු කරලා යාතිකාවක් එහෙම කියලා මම වැඩේ පටන් ගන්නවා. හොඳ. පස්වාන් දහසකට කල්පාන්තරයක් රහත් කාලයකට ආයු බෝවන්න බුදුවන්න අහස පොළව ඉරහන පවතිනාතෙක් කල්පාන්තරයක් රහත් කාලයක් බුද්ධ ශාසනය පවතිනාතෙක් මෙම ශ්‍රී ලංකාදීපයේ හෙත්පස් කරුණාකර බලවදාරන්නා වූ සහම්පති නම් මහා බ්‍රහ්ම දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ නාමයට සලකරන ආරාධනා බලවල එහෙන් දිවස් කරුණාවට ගෙන වදාරාගෙන මේ ස්ථානයේදී සංවිධානය කරන ලබන්නා වූ මේ ක්‍රියාවලිය සර්වපකාරයෙන්ම සාර්ථක කර දීලා ඔබ වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලබා දෙනසේක්වා. කපා දුන්නයි බුදු බවට යොලේ දල පිහිටා දාගැප් බැන්දාපු කලේ සියලු දෝෂ දුරු වෙයි මේ පොළොතලේ ලොතුරු මුනිඳු වැඩ හිඳ බොමුලයා මත් කරවා එන මර සිංහලයා සුන් කරමින් දස පෙරුමන් බලයා ගෙලක මුතු පාබලු මින් වැඩ කෙරුවාය ගලකරේකාව මෙන් පවතිනවාය මලකරොනට බඹරිඳු නද දෙනවාය දන්තධාතු බලයෙන් ඔබ රැකදේය මේ කප පවතින අතුරා කිසියක ලක් ලං නොවන්න ඒ කප සංසාර පුරා නිරෝගී සම්පත් ලබන්න නාත දෙවිඳු අනුහසයෙන් ධර්මෝපදේශය වඩෙන්න සියලු අසප දොස් දැන් දුරු කර ඔබ හට සෙත දෙවන්න නාද දෙවිඳු අනුහසයෙන් ධර්මෝපදේශය වැඩෙන්න සියලු අසප දොස් දැන් දුරු කර මලක රොනට බඹරිඳු නද දෙනවාය. ඒක හරි මිහිරි සද්දයක් නේ. මටත් ඇහුනේ ඒ වගේ. ඇත්තටම ගීතය සහ කවිය අපේ මනුෂ්‍ය හදවත්වල තියෙන ඉසියුම්ම භාවයන් ස්පර්ශ කරන සංවේදීම මාධ්‍ය. ඒ අතරිනුත් ජන කවිය කියලා කියන්නේ මම හිතන්නේ බොහොම සරලව අව්‍යාජව කෙරෙන හැඟීම් ප්‍රකාශනයක්. අපිනේ එහෙම කියන්නේ. හැබැයි මේ පිළිබඳව විශේෂයෙන්ම අපි කියන්නේ තවදුරටත් ගැඹුරින් හොයලා බලලා දැනගත්ත කෙනෙක් සහ ඒ දැනුම බෙදා දෙන කෙනෙක් එක්ක අපි කතා කර යුතුයි. මේ අද රත්නලාන විශ්වවිද්‍යාල විද්‍යායතනය මගින්
සංවිධානය කරන ජන රිද්ම කියන මේ බහුකමරා නිෂ්පාදනයේදී අපි සූදානම් වෙන්නේ මේ ජන කවිය කියන්නේ මොකක්ද? වගේම මේ ජන කවිය කොයි විදිහටද නූතන නිර්මාණවලට දායක කරගන්නේ කියලා දැනගන්න. ඉතින් මේ පිළිබඳව කතා කරන්න සුවිශේෂී කණ්ඩායමක් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. බොහොම ආදරයෙන් පිළිගන්නවා සුබ සන්ධ්‍යාවක් කියලා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය මානව වංශ සංගීත විද්‍යාධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති සමන් පනාපිටිය මහත්මයා සහ එතුමන්ගේ මාත්‍රා ප්‍රාසංගික ජනමියසිය සියලු දෙනාටම ආයුබෝව වේවා කියලා පටන් ගන්නවා. අයබනවා. ඇත්තටම මේ මොකද්ද මේ ජන කවිය කියලා කියන්නේ? ජන කවිය කියලා කිව්වහම අපිට එකපාරටම නම් හිතෙන්නේ දැන් නූතනයේ තියෙන අර්ථකථනනේ. හැමෝම කියන්නේ මිනිස්සුන්ගේ පාළුව කාන්සිය මගහැරව ගන්න කියපු කවි කියලා. ඔව් රේ ලෙවල් පන්තිය කියපු. සම්පූර්ණ බොරුවක් ඒක. එහෙම එකක් නෙමෙයි. ජන කවිය කියලා කියන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මේ, ඒක ඇතුලේ සංස්කෘතියක්. ලෝකේ ඕනම රටක කලාව නිර්මාණය වෙන්නේ මිනිස්සු අතින්. ඒක හන්දා අපේ ජන කලාවත් එහෙමයි. ජන කලාව ඇතුලේ තියෙන මිනිස්සුන්ගේ අධ්‍යාත්මික ස්නිග්ධ භාවය. ඒක නිසා මේ භාෂණීය පිළිබඳව ලියවෙන කවි ගීත තමයි අපි ජන කවි කියලා කියන්නේ. වෙනසකට තියෙන්නේ මේකට ජන කියලා වචනයක් මුලින් දාලා නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් ෆෝක් කියන වචනේ දාලා මේක කොහොමද අයිනකට ගාල් කරලා තියෙනවා. ඒක නිසා අපි මේක එච්චර දුරට ගණන් ගන්නේ නැහැ. ඒක හන්දා බොහෝ වෙලාවට අපිට ඇහෙන්නේ විවිධ හඬවල් නාද. ඉතින් ඒක හන්දා ජන කවිය නිර්මාණය කියලා කිව්වහම උදාහරණයක් ගන්නකො අම්මා මුලින්ම අපිට කවි කිව්වා. නැලවිලි කවි. ඔව්. ඒ විතරක් නෙමෙයි. අම්මා අපිට කෑම කවන්න කලින් කිව්වේ කවි. නේද? ඒ කියන්නේ හබුන් කටයි බද්දේ කටයි මගේ පුතා ඔක්කොම කයි. එහෙම නැත්නම් අපි නැගිටින්න හදනකොට අපේ අම්මා කිව්වේ කවි. නැලවිලි කවි කියපු අපේ සංස්කෘතිය ඇතුලේ මට හිතෙනවා ජන කවිය ගැන හොඳම උදාහරණය අපි නැලවිලි කවියක් ඇහුවා නම් හොඳයි. හැබැයි නැලවිලි කවියක් අහන්න උමා අම්මලා ඉන්න බෑ. අම්මලා දෙන්නේ අනාගතේ වෙන්න ඉන්න අම්මලා කෙනෙකුට අපි අඬ ගන්න කියමු නැලවිලි කවියක් කියන්න කියලා. ඒ කියන්නේ කියමු. හැබැයි ඉතින් පොඩි එක්කෙනෙක් අතේ ඉන්නවා කියලා හිතාගෙන නැලවිලි කවිය කියන්න වෙන්නේ. දැන් බලන්නකෝ මේක අහගෙන ඉන්නකොට අපිට කොච්චර භාවයක් දැනෙනවද? ජන කවිය ඇතුලේ මේ අපිට ඇහෙන්නේ අපේ සංස්කෘතිය විතරක් නෙමෙයි මනුස්සකම අම්මගේ ආදරේ. අහමුකෝ. දැන් මේ නැලවිලි කවිය අහගෙන ඉන්නකොට මට හිතෙන්නේ මිනිස්සු ගොඩාක් දේවල් ලැබෙනවා, ගොඩාක් දේවල් විඳිනවා.
ඒත් එක මට නිකන් දැනුනේ ඒ නාදමාලාව ඇහෙනකොට මම හිතන්නේ මම විතරක් නෙමෙයි මේ හැම කෙනෙක්ම අවුරුදු ගාණක් අතීතයට යනවා අර අම්මගේ සුවඳ හදවත පිරිමදිනවා වගේ දැනෙන එක අපිට නවත්තන්න බෑ ඒ නාදමාලාව ඇහෙද්දි මට ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට දැන් ඒ කාලේ අම්මලා නැලවිලි කවි කිව්වා නැලවිලි ගී කිව්වා අද කාලේ අම්මලා නැලවිලි කවි කියනවාද අද කාලේ අම්මලා නැලවිලි කවි දන්නේ නැහැ කියලා ඔබ යෝජනා කරන්නේ නෑ නැලවිලි කවි දන්නවා නැලවිලි කවි කියන්නේ කටපාඩම් කරලා නෙමෙයිනේ මා ඒ කියන්නේ ඒ වෙලාවට පොඩි එක අතට ගත්තාම දැනෙන හැඟීම මේක නැලවිල්ලක් බවට පරිවර්තනය කරගන්නවා අම්මා ඒක ඇතුලේ තියෙන කවිද භාෂාවද කියන එක අම්මට අදාළ නෑ දැන් අර අපි අහගෙන ඉන්නකොට දැන් අපි මේ සංගීත භාණ්ඩ පාවිච්චි කරලා කවි කිව්වට පොඩි එකා නලවන්න ඕගන් ගිටාර තිබුණේ නෑ නේද හැබැයි ගමින්ද මේ අම්මට කවි කියන්න පුළුවන්ද බැයිද කියලා ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. පොඩි එකා ඒක අහගෙන ඒක හරිද වැරදිද කියන්නේ ගියෙත් නැහනේ. ඔව්. ඒක හන්දා. අම්මගේ ආදරය ප්‍රකාශ කරන්න නැලවිලි කවිය තිබුණා. මට හිතුණා අම්මා ගැන කියපු හන්දම රත්නශ්‍රී හරි අපූර්ව කවියක් ලියනවා අම්මා ගැන. ඒක මෙහෙමයි කියවෙන්නේ. මනලාවි දෙකක් නොලැබී මල්ලකට දරුවොත් එක්ක මං වැටිලා ඉන්නකොට අම්මා ඇවිල්ලා හීනෙන් දොරකඩට ඇහුවා මගේ පුතේ කිරියෝනද නුඹට රත්නශ්‍රීට පාදක වෙන්නේ මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට කවිය. ජන කවිය නූතනයේ නිර්මාණ සඳහා පාදක වෙනවා. මහත්තයෝ එමුනේ අනේ මහත්තයෝ ඔය කවි කියනවා ඇහෙනකොට ඔව් මට මතක් වුණේ අපේ අම්මා. හා මහත්තයාට කියන්න මම පුංචි එකා සන්දියේ ඉස්කෝලේ යනවා මහත්තයෝ. හා අනේ මම පොත් බෑග් එක කරේ තියාගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ ඇරිලා එනකම් අනේ අපේ අම්මා වැඩ අතරට වෙලා බලා ඉන්නවා. ඒ වෙන මොකකටවත් නෙවෙයි මහත්තයෝ. මට බත් කටක් කවන්න. අපේ අම්මා අනන බත් කට තරම් රස දෙයක් මට රහ නෑ මහත්තයෝ. ඒක ඇත්ත මුන්නේ. හැබැයි ඉතින් මුන්නේ එහෙම කතා කරනකොට අපිට දැනෙන දේවල් ගොඩක් තියෙනවා නේ. මහත්තයට කියන්නේ අපේ අම්මා මට පුදුම ආදරේ. ගමේ ඇයෝ අම්මට කියපු අපූර්ව කවියක් මතක් වුණා මට. මම ඒක කියන්නද? කියන්න. පුංචි පේර ඉන බැඳගෙන ඉනෙන් ගෙනේ අම්මා ගැටනාරන් ඉන බැඳගෙන ඉනෙන් ගෙනේ අම්මා පෙන් කොරහට පෙන් අරගෙන පෙන්නාවයි අම්මා සතර අපායේ නොයිපිත නිවන් දකින් අම්මා ගමේ මිනිස්සු මොනතරම් අම්මට ආදරය කරාද කියලා හිතෙන්නේ ජන කවිය ටිකක් වැඩිපුර කියවනකොට. ඔව්. වැඩිපුර අහනකොට. මට කියන්නත් හිතුනේ දැන් මේ කවිය ඇහෙනකොට මේ අම්මා ගැන මේ විදිහට කතා කරනවා ඇහෙනකොට මම එකපාරට ගොළු වෙනවා. මම හිතන්නේ මට අම්මා ගැන කියන්න තියෙන හොඳම විදිහේ ගොළු වීම. මේ ඇස් දෙකට කඳුළු පිරෙන එක. ඇත්ත. ඒක තමයි සාමාන්‍ය දේ. අපි හැමෝම සමහර වෙලාවට අම්මලාට නූතන પરම්පරාව ආදරය කරනවාද කියලා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝම අපේ අම්මලාට තාත්තලාට ආදරේ. වෙනසක් තියෙනවා. ඒ තමයි අම්මලා අපිට ආදරේ පෙන්වවුමා. හැබැයි අපි අපේ අම්මලාට ආදරේ පෙන්වන්නේ නැහැ. වෙනස තියෙන එච්චරයි. අනිවාර්යයෙන්. මම හිතන්නේ ඒක මේ කාලේ වෙනකොට තවත් දැනෙනවා.
අපි යමු අපි වෙනසකටත් එක්ක අම්මගෙන් අයින් වෙලා ඔව් ඒක තමයි. වෙන තැනකට යනවා. මම තව ටිකක් හිටියොත් අඬනවා. දැන් සාමාන්‍යයෙන් ජන කවිය එක එක මාතෘකාවලට නිර්මාණය වෙනවනේ. විවිධ මාතෘකා විවිධ තේමා ඔස්සේ නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපේ අම්මලා කුඹුරට යනකොටත් කවි කියවන්නේ. කම් එහෙම ඔය කුඹුරේ කවි කියනවා අපි ඉන්නේ කමතක. ඔව්. කමතේ කවි කියනවා. හැබැයි දැන් මට හිතුණා කුඹුරේ ඔබ කියනවා වගේම අම්මලා කියවේ නෙළුම් කවි. ඒ නෙළුම් කවි කියන කොටස් පහක් තියෙනවා. ඒක එක කොටසක් තියෙනවා ඔය අවසානට තලමල කවියක් කියලා. මට හිතුණා නෙළුමක් නැති වුණාට ශෂි තලමල කවියක් කිව්වා නම් හොඳයි. ඈ අපි ගවින්දර කියමු අපිට පොඩි සංගීත භාණ්ඩ වාදනය කරලා දෙන්න කියලා කවි කියන්නේ. විලසින් තරුවට දිලෙනා අඹගේ තුමින් මුතු පබළු පෙලින් පෙළ නිති බරින් දස අත නෙමුණා අනේ නෙනොයි මලක ලාසන ආසසින් පිපුණා නොදක මම දැන් කේසේ සින්දුව කියන්නේ තන තනානා තන තනානා තන තනානා නේනා නන්ද කරමින් වීණා බනතින් බිනු රුන්ගානිමින් ගුවනේ කෙලිනා සුන්දරුවනින් තලමල මිලෙසින් සකි මල සතොසින් දොඹ වෙල පිපුණා ඉමල් සුවදට යනෙන බඹරිඳු ඇවිත් මල් කොත පිරෙන්නේ ගනේ ගමදෝ පිපුණු තලමල් දෙකලා සන කියන්නේ තන තනානා තන තනානා තන තනානා නේනා ගම්බර අපි නෙළුමට යනකොට කවි කියන්න ගියොත් නම් අපිට එළි වෙනකන් කවි කියන්න වෙනවා. මට හිතුණා මේ අප බැහුවනේ මුලින් අපි කුඹුරේ කවි කිව්වා. ඇත්ත? නෙළුම් කවි කිව්වා. නෙළුම් කවි කියන්න කලින් අඳුර කිව්වා. කමතට එන්න කලින් කුඹුරේ අඳුරේනේ කිව්වේ. අපි කියමුකෝ අඳුරයක් කියන්න කියලා අපි මාගමරාලේ ඉන්නෝ. මාගමරාලගේ ගෝලයක් ඉන්නෝ. නේද? බෙරේ එහෙම පැත්තකින් තියලා අපි හිතමු මීහරක් දෙනෙක් ඉන්න ඕන ඉස්සරහා. මෙතන ඔව් අපි නෙමෙයි ඉස්සරහා ඉන්න. ඉස්සරහා. ඔව්. මලයා. ඕගේ නරල මල්ලි. දිදරණ තරණයි මුදුන් දැක්ක නිවන් දැක්ක පන් මගේ වහු දරුවෝ නිදි කටු ඇමිනිලා දකින්නු බදන්නවදෝ හරි අපූරුයි. දැන් සජීවී ගායනා කළේ අඳුරයක්නේ. ඒ අඳුරේ ගායනා කරනකොට තිබ්බ දේ වෙනස්. හැබැයි ඉතින් අපේ කාන්තාව නිරන්නෙනවා. අපි ඉන්න කියමුකෝ එහෙම.
මැනිකේ අනේ බං සුනංගු වෙනවනේ පැලට යන්න මේ තරම් මොනවා නම් කරනවද මන්දා උමා මැනිකේ උමා නෙවෙයිනේ මාත්‍යල කොහොමද මැනිකේ කියලා මාත්‍යෝ සාමාන්‍යයෙන් තුන් ගේ ඇතුළට ගියාම මැනිකේ ටිකක් එළියට එනවා අඩුයි අපි ඉන්න හන්දා දෙන එකක්ම නැහැ මොන්නේ කොහෙන්ද මාත්‍යෝ මම මේ පැලට යන්න කියලා ඒ කියන්නේ දැන් ඉතින් සුනංගු වෙනවද නැහැ ඔව් සුනංගු වෙලා තියෙන්නේ මහත්යෝ ඉතින් පරිස්සමෙන් ඉන්න ඕනේ මම ඉක්මනට එනවා දැන් ඔය පැල කිව්වේ මොන්නේ කොහෙද මහත්යෝ හේනේ තියෙන පැල හේනේ පැලට යනවා ඔව් මහත්යෝ රෑබෝ වෙලා අනේ ඔව් මහත්යෝ මම එහෙනම් ගොහින් එන්නම් මහත්යෝ මැනිකේ පරිස්සමෙන් ඉන්න ඕනේ මොන්නේ මහත්යෝ කතා කරන ගමන් පැලට යන්න පුළුවන්ද පුළුවන් මහත්යෝ කිසි ගැටලුවක් නැහැ හැබැයි ඉතින් ඔය පැල හදන්නේ කොහෙද මහත්යෝ පැල හදන විදිහ කයියකින්ම කියන්නද මම ඒක කවන්නේ හා දේහිපතේ පැලතනුවේ නුගත්තේ නැග ගන්නටයි මේයිනි මඟ බැඳගත්තේ මුනේ මහත්තයෝ තාම වාගේ ගියේ රින් අච්චම තලවෙද්ද බයකුත් නැත්තේ අප්පච්චේ දිව්වවල්ලලි යගේ තත්තේ මහත්තයෝ මොන්නේ ඔය කවිය නම් අහගෙන හිටියා හැබැයි ඔය මොකද දේහි පොතක් කතාවක් තියෙන්නේ දේහි පොත කිව්වේ මහත්තයෝ මේ ගහේ මුදුන් අත්තනේ ඇයි මුදුන් අත්තේ හදන්නේ ඇයි මහත්තයෝ අවසානට කිව්වේ අලියට හොඬ පවන්න බැරි වෙන්න කරදරයක් කරන්න බැරි වෙන්න ඉහළ ස්ථානකෙන් තමයි මහත්තයෝ ඕක හදන්නේ හැබැයි ඉතින් මුන්නේ අද කාලේ නම් ඉතින් ටිකක් ඔය කවි කියනවා වෙනස් අද හැන්නේ සින්දු නෝ ඒකේ මහත්තයෝ කොන් ආගන්නක මුන්දගේ හාමිනේ කියනවද මන් දන්නේ උමාලා නම් කියන්නේ මෙහෙම කීත නේ කියමු බලන්න ගිරවට වැරදිච්ච තැන ඒ කිව්වේ දැන් ඔය මහත්තයෝ කිව්වේ මල් පිපුණාට ගෙඩි නෑ තාම කියලා. ගිහින් බලන්න එපා අපේ ගෙවල් පැත්තේ පඩි පෙළ වගේ. ඔව් ඉතින් ඒ කියන්නේ ඒක වෙනම සංස්කෘතියන්නේ නේද? ඔව් මහත්තයෝ. මොන්නේ පැලේ මට නම් පේන්නේ බාගෙට ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද කියලා. ඒ වගේ ඉතින් ඉන්නවා මහත්තයෝ වැඩි උඩට නැග්ගේ නෑ ඉතින් ආයි බයලා එන්නත් එපා. ඔව් දැන් අපි දැන් පැල කවි කිව්වොත් එහෙම නැත්නම් පාරු කවි කිව්වොත් කරත්ත කවි කිව්වොත් මේ හැමදේම අපේ මේ අත්දැකීම් එක්කනේ එකතු වෙලා තියෙන්නේ. ඔව්. මට වෙලාවකට හිතෙනවා මේ ජන කවිය සංවේදන මාධ්‍යයක් විදිහට පාවිච්චි වුණාද කියලා. ඔව් ඉතින් දැන් කවි සාමාන්‍යයෙන් අපි මෙහෙමම කියමුකෝ. දැන් ඔන්න හොඳ පැලේ ඉන්නවා. ඔව්. එහා පැලේ. මේ පැලේ. මං ඉන්නවා මෙහා පැලේ. මන් නෙමෙයි. ඔව්. අපි මුන්දට ගිහින් එහා පැලේ ඉන්නවා කියලා කියන්නේ. ඇවුනද? ඇවුනා. අපි හිතමුකෝ දැන් ඔන්න මේ දෙන්න අතර සංවාදයේ සිද්ධ වෙන්නේ කවියකින්. ඒක පැල කවියම තමයි. පෙර කාලේ කරපු අකුසල්
කාලේ පටන් පුරුදුයි පැල් රැකලා කියමු පැල් කවි තෝරලා ඒ විදිහට තමයි මේ sannivedana දැන් ක්‍රියාවලිය පැල් සිද්ධ තුනක වෙන්නේ හිටියා. නේ. ඔව්. ඒක අතකින් හැමෝම sannivedanaya කියලා පාවිච්චි කරන කවිය දැන් එක අතකින් කල්පනා කරලා බලපුවම රෑ අර නැහැ පැලේ ඉන්නවා මම මෙහි ඉන්නවා කරුවලේ කවියෙන් තමයි මේ sannivedanaya කටයුතු ඔක්කොම සිද්ධ වුනේ නේද මට හිතුණා පැල් කවියෙන් වෙන පැත්තකට යන්න අපි මට හිතෙනවා දැන් අපි මේ මෙච්චර කතා කරන්නේ අපි අතර මේ දකින්න යම් ප්‍රමාණයකට හරි දකින්න තියෙන දේවල්. හැබැයි අපේ ආදිවාසී ජනතාව ඔව් ආදිවාසී ජනතාවත් කවි කිව්වනේ නැලවිල කවි කිව්වා එක එක දේවල් කිව්වා අපි මට හිතුණා නිකන් ඉඳලා ආදරයට කියපු කවියක් කිව්වොත් හොඳයි කියලා මේ මාත් පොඩ්ඩක් එනකන් ඉන්නවයි. හායි අවදාම් පැලේ ඉන්න බෑනේ ඈන මහත්තයා අපිත් පොඩ්ඩක් ඉන්න එපාය. ඕගෙනම් අපි කියනවා අපේ ආදිවාසීන් කියපු ආදර කවියක් මේක මේ සාමාන්‍යයෙන් දෙන්න කැලේ යනකොට කියන කවි නහම බලා යමුනේනි යමු යමු උත්තමවන් රඳ රාදා යමු කැකුලා යමු යමු මෙත්තමවන් රඳ රාදා යමුනේනි යමු යමු පෙඟි චාචා ඉඳීතෝ බොඩ කාඳා ඉඳීතෝ පොල්ලචා ඉඳීතෝ කලුමාඥා ඉඳීතෝ බලබලා යමුනේනි යමු කෙකුලේ ඉර පෝජා පටරිලා සඳ පෝජා පටරිලා හනි හනි කේ මංගච්ඡා හනි හනි කේ මංගච්ඡා උත්මුරලා බලපාලා හනි හනි කේ මංගච්ඡා මට හිතෙනවා මේ මුන්න එක පොඩ්ඩක් කතා කරන්න හොඳයි කියලා. හොඳයි වේ එක්කෙන ඇහිල්ලෙන දෙන්නේ නෑ නේද කවන්නේ මේ මොකක්ද දැන් කියන්නේ අපි මුන්දට වෙන්නේ දැන් ඔන්න පොඩි වගකීමක් තියෙනවා මුන්ද ඇහිල්ලා ඉන්නවා අපි වැඩි භාෂාව ටිකක් කතා කරන්න දන්නේ නැති හන්දා මුන්දට පුළුවන් මොකටද ආවේ කොහෙන්ද ආවේ කියලා පොඩි විස්තරයක් ළඟට ගිහින් අහගෙන ඉන්න වැඩි භාෂාව ටිකක් පාවිච්චි කරන්න වෙනවා හරියට මත් පාවිච්චි කරලා මල්ලි වරෙන් මේ මොකක්ද කියන්නේ මේ ඌරා කියලා කියන්නේ හතෙන්ගේ නමක් එපා කියන්න. ඌරෝ නෑ එහෙම නෙමෙයි මොන්නේ අපි ඌරා කියලා කතා කරලා ආම පොඩ්ඩක් මේ මොකටද ආවේ කියලා නේ ඌරා කියන්නේ ඌරෝ බැලුවා මේ තොප්පිලැත්තෝ මොන එකකට මේ ස්ථාන පොච්චට මං ගැච්චුවද අඩා මයි සහේ පොච්ච මයි සහේ පොච්ච බොල ඇහුණා මයි සහේ පොච්ච ඒක සිතාදියට මං ගච්චලා
අපිලේතෝ සෝලි තියන්න. ඒක රැහෙට බංගත්තන් එන්න කියලා. ඉතින් රැහේ හොයාපල්ලා ගිහිල්ලා මේ හොයන්නේ මේ වැදගත් වැඩ පොජ්ජක් මන්දෝ වෙන්නේ. නේ අපේ මහත්තයෝ. වැදගත් වැඩ? ඔව් වැදගත් වැඩ පොජ්ජක් මේ මන්දෝ වෙන්නේ. කවන්නේ නැති වැදගත් වැඩ නම් පොජ්ජ වෙන්නේ කොහොමද? ඇයි ඉතින් මහත්තයෝ මුන්දලගේ හැම වචනයකටම පොජ්ජ කියලා නේ කියන්නේ. නේ? නෑ අපි මෙහෙම කරමු. මුන්දගෙන පොඩ්ඩක් අපි කවි කිව්වනේ. ඔව්. අපි එහෙම නිකන් ගීතයක් අපිට අහන්න බැයිද? පැදි නටුමක් බලන්න. කොටිට වල්ලේ බාලේ වල්ලේ එනද වල්ලේ බහකම් කොට කඩානම් කොට කදිනා කලා කොට පතාරගෙන නාදනිනම් පිළිනානේ චන්දනිනම් පිළිනානේ නාදනිනම් පිළිනානේ හොයෝ චන්දනිනම් නානේ Tamdena tadinane, bole natena tamdena tadinane. Tamdena. Itala vanne, malvehi vela. Duvargarindhiya alladena. Watavala kandali hiniya malata. Ingoda patte. Tamdena tadinane, bole natena tamdena tadinane. වඩුනා පිටනක පල්දුණු අරගෙන වඩුනා පිටනක පල්දුණු අරගෙන තනි පංගලමේ යමු අපි Rahasindale, Vastundale, Yapanage, Amila, Edita. Chelam iragedi wetenna kaliyen mangata pandin gojaten Kiri urama kendagena yanava Yapanage, Amila, Edita. ගොඩතෙන්නේ ආහි තනිරුකුලට මංගචාපන් මගේ මල් Yeah.
බොහොම අපූරුයි. ඒ කියන්නේ අර මේ අපිට නිතර නිතර ඇහෙන ජනකවි වලට වඩා ඒ භාෂාවේ නාදමාලාවන් හරි අපූර්වට හෙනවා. ඔව් ඒක අතකින් කල්පනා කළාද මේ දැන් අපි නිර්මාණය කරපු ගීතයක්. හැබැයි ඉතින් අර මුලින් කිව්වේ ආදිවාසීන් ගායනා කරන ගීතයක්ම තමයි. පොඩි වෙනසක් තියෙනවා නේ. පොඩි වෙනසක් තියෙනවා කියන්නේ අර අපිට සාමාන්‍යයෙන් එදිනෙදා අපි අහන ජනකවි වලට වඩා අර සමහරට නිතර නිතර ඇහෙන්නේ නැති හින්දා දන්නේත් නැහැ. මොකද විශේෂ අර ඇඟටත් දැනෙන හිතටත් දැනෙන ගතියක් තියෙනවා. ලෝකේ හැමතැනම එහෙමනේ උමා. ඒ කියන්නේ හැමතැනම ප්‍රාථමික සමාජය විතරක් නෙමෙයි හැමතැනම ජනකවි තියෙනවා. ඒ කියන්නේ දැන් මට ආපු ප්‍රශ්නේ දැන් ලෝකේ අනෙක් හැම රටකමත් මේ විදිහේ ජනකවි තියෙනවානේ. අපේ තියෙනවා පැල් කවි කරත්ත කවි එක එක විදිහට වර්ග කරලා. එතකොට දැන් මේ ලෝකේ අනෙක් රටවල මේ වර්ග කිරීම මේ විදිහටම තියෙනවාද? තියෙනවා. ඒ වගේම පැල් කවි, නෙළුම් කවි ලෝකේ ගොඩක් රටවල තියෙනවා. දැන් අපි කිව්වේ ආදර කවියක් නේ. අපි ඕනනම් අපිට ආදර කවියක් කියන්න බැරි වේද වෙන රටක? කියමු. කොහේ එකද? නේපාලික. මොහොතකට නේපාලයේ තරුණ කාලේ පෙම්වතෙක් සහ පෙම්වතියක් වන්න පුළුවන් නම් හොඳයි. පෙම්වතියක් නම් ඉන්නව කවුද ඉන්නේ? අපි නිකන් తాවකාලිකව එහෙම වෙන්න කියලා කියමු. ගීත ගායනකොට ඉතින් අත්දැකීම්ම වෙන්න ඕනේ නෑ නේද? එවුමාලි සින්දුරිය තියෙන අත්දැකීම් නෙමෙයිනේ. ඒක හන්දා අපි මම මොහොතකට පෙම්වතෙක් වෙනවා. කමන්නේ? කමන්නේ. හැබැයි ඉතින් ගමින්ද අපිට පොඩි සංගීතය නේපාලි විදිහට ඇහෙන්න පුළුවන්ද? අපි අහමු එහෙම ගීතයක්. ලෝකේ හැමතැනම මේවයි උමයි කියන්නේ ජනකවිය නිර්මාණය වෙලා තියෙනවා. ආදරය, දයාව, කරුණාව වාගේම වෛරය ප්‍රකාශ කරන ගීතක් තියෙනවා. අපි මේ හැබැයි කියන්නේ නේපාලයේ තරුණ යුවලක් කියන ආදර ජනකවිය. को सूरी रे ककाले सूरी रे ककाले राजितियो राजले ककाले नरो मयालो आया मेरे मेरे आजा वस्तु तेरे बेग्यारो दिमाता नरो मयारो ගීතේ තේරුම තේරෙන්නේ මම මේ දැන් ඒක අහන ගමන් කල්පනා කරේ ආදරේ ප්‍රකාශ කරන වචන එහෙමත් නැත්නම් භාෂාව ඕනිම නෑ නේද නෑ ඒක ඇත්තටම තියෙන්නේ මේ උරු පාරු පදින ගමන් කියන ගීතයක් අහනවා එක එක දේවල් මේ ආදරය ගැන කරන ප්‍රකාශ තියෙන්නේ ඇත්තටම මේ මම ඒකයි ඔබට කිව්වේ ලෝකේ හැමතැනම මේවා සාම්‍යයි සමානකමක් තියෙනවා දැන් ගීත කියලා කියනකොට අපි සාමාන්‍යයෙන් අපිට ගීත සමීපයි ගීත වලින් ආදරේ ප්‍රකාශ වෙනවා ඒ සියලු හැඟීම් ප්‍රකාශ වෙනවනේ ජනකවියා කොයි විදිහටද මේ ආදරය දැක්කේ ඒ වගේම යෞවනත්වය දැක්කේ කොයි විදිහටද ඒකට නම් ඉතින් ගොඩාක් උදාහරණ තියෙනවා ඔබටත් උදාහරණ ඇති
අපිටත් ඔක්කොටම උදාහරණ තියෙනවා. හැබැයි ඉතින් මට හිතුණා දැන් විශ්වවිද්‍යාල අපි ඉන්නේ විශ්වවිද්‍යාල විද්‍යායතන භූමියක විශ්වවිද්‍යාල දරුවන්ටත් ආදරය ගැන තාම ඉහෙලින්ම දැනෙනවානේ. මට මතක් වුණා කැලණිය විශ්වවිද්‍යාලයේ තරුණේ ගමේ තරුණියකට ආදරය කරලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඔහු හරි අපූර්ව කුරුටු ගීතයක් ලියනවා. දිල්රු ක්‍රිස් බ්‍රියටිස් කුමට ලී මම් ලව් ලෙටර්ස් සඳවත් වේයම බරිපෙම් සිටින්නේ අනුර්පුරු ගම්පියස් මැද කෙසේ වැනින් වද්දෑ අහා මා දන්නේ සීගිරි භාෂාව භාවිතා කරමින් මට ගමේ ඉන්නවා පෙම්වතියක් පෙම්බරියක් නේද සඳවත් වේයම චන්ද්‍රාවතී අයගේ නම ඉතින් ඒක නිසා මට මේ බ්‍රිටිෂ්ලා ඕනේ මං හිතන්නේ ගමෙන් ආපු හැමෝටම ආදරය ගැන අත්දැකීම් තියෙනවා ඒක හන්දා ගමේ උදවිය ආදරය ගැන කිව්වේ හරි අපූර්වට මට හිතුණා ඒකත් කවියකින්ම කියන්න. ඔව්. අපි පොඩි ජීවයින් එකක් වාගේ වාදනය කරා නම් ඒ කාලේ ගමේ තරුණයා කියනවා සාමාන්‍යයෙන් ආදරය ඉල්ලන්නේ කාන්තාව ළඟට ගිහින් නෙමෙයි. දලදා වහන්ස ළඟට ගිහින් එහෙමත් නැත්නම් ජයසිරි මහාමුදුරුවෝ ගාවට ගිහින් මිහින්තලේ ගිහින්. ඕ කියනවා ගමේ සිටන් පේවි පේවි තිසා වැවට යන්නයි තිසා වැවේ රත් නිලුමේ බත්දාගෙන කණ්ඩයි එතෙන් සිටන් පේවි පේවි උඩුමාලට යන්තයි සිරිමාබෝ සාමිනී මගේ තනිකම නැතිවෙන්ටයි ඒ ප්‍රාර්ථනාව හරිම සුන්දරයි. අද කාලේ වාගේ නෙමේ ආදරේ වෙනස්. ඔය මට කතාවකුත් මතක් වුණා මිහින්තලයට පෙම්වතියට එන්න කියලා තරුණයෙක් යෝජනා කරනවා. හැබැයි මිහින්තලේ විහෙර ගාවට ඇහෙන්නේ නැහැ. දවස පුරාම බලා ඉඳලා ලෙවුනුත් නැහැ SMS ගහන්න විදියකුත් නැහැ. ඒ කාලේ ලියුමක් තමයි ලියන්න ඕනේ. දවසම බලා ඉන්නවා ඇය එන්නේ නැහැ. ගෙදර ඇවිල්ලා ඇයට ලියුමක් ලියනවා. ඒ ලියුමේ අන්තිමට ලියනවා හරි අපූර්ව කවියක්. ඒ කවිය මෙහෙමයි. මයංගනේ ආසෙනගේ නිමක් නැති ඒසෙනගේ නුඹ වාගේ කෙනෙක් නැති මයංගනේට හරියට සෙනගාවා. හැබැයි උඹ වාගේ කවුරුත් දැක්කේ නැහැ. එන්ට බැරි වුණේ පිංමදි වෙන්ට ඇති. ඇයි මයංගනේට එන්න හැමෝටම බෑ. පිං කරන්න ඕනේ. ඒක හන්දා ඔහු මල් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මංකල පිනෙන් උඹටත් පංගුවක් ඇති. කොච්චර සුන්දරද? හරිම සුන්දරයි. ඉතින් ආදරය ගැන කිව්වහම තාරුණ්‍යයේ දැන විදිය වෙනස්. ඔව්. මොන්නේ නැගිට්ටේ මං හිතන්නේ ආදරය ගැන දැනILද නැත්නම් අතීතය මතක් කළාද මා දන්නේ නැහැ. අතීතෙත් දන්නේ පළතිරුකේ පවුලොත් නෙල්ලති පේනෝ රුවැත්නං අපටත් බස් දෙතිගෑනු දැසින් එන කඳුළු පිස දමමින් මුණු ඉතින් කොටද මේ වයසට නැතිගෑනු. ඒකත් ඉතින් දැන් බලන්නකො ආදරය ගැන ප්‍රකාශ කරනවා ආදරේ නැතුව ලත වෙනවා මොනේ හදවත සෑහෙන බින්දිලා. හිත සෑහෙන බින්දිලා. හැබැයි ඉතින් ආදරය කියන්නේ ටිකක් වෙනස් දෙයක්. මුන්නෑට පුළුවන් හැබැයි පොඩ්ඩක් ගම ඇතුළට ඇවිදගෙන ගියාම තරුණ කාන්තාව වෙනවා. ආපුවාම ඒ ඇත්ත එක කතා බහ කරලා ඔය ගනුදෙනු ආහාරයක් කරගන්න. අපි ඇත්තට වෙනවද? අපි
මොනවද මේ උන්දර කරන්න යන්නේ? ඒක තමයි. අතේ ඔලිද පෝරුවක් තියෙන්නේ මහත්තයෝ. ආ ඔලිද කෙලිනවා. දැන් ඔලින්ද අපි ඒ කාලේ නම් කිව්වේ උමාවකට මුතු කෙලිය කියලානේ. අන්තපුර කාන්තාවෝ මුතු ක්‍රීඩාව කරා කියලා අපේ ඉතිහාසයේ තියෙනවා. දැන් ඉතින් ඒවා හොයාගන්න බැරි හන්දා ඔලින්ද පෝරු පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඔලින්ද කවියකුත් කියලාම අපි අහගෙන ඉමු නේද? අහගෙන ඔලිද තිබෙන්නේ කොයි දේසේ ඔලිද තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සාදානේ නෑ එහෙම නෙවෙයි එහෙනම් මට තේරෙන්නේ නෑ රබන් සුරල් හඬ වැයුණා අතංගිලි ගන්නාම අවුරුදු කවදා ඒද කියා ඔලින්ද තිබෙන්නේ කොයි දේසේ ඔලින්ද තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ කොයි දේසේ ගෙනත් සදන්නේ සිංහල දේසේ බුබුලේ කුණු දියසේ කඳුලෙලි ගල කලා නිතුකට දිලිසුනා අරුකට මතකේ තියා අවුරුදු ළඟ එනවා නුඹ කැන්දාගෙන යනවා මයිරන් මලී නගා මල් වරලේ රඳවා කැඩපත නුඹරුව දුටුදා අයියන්ඩියේ තව දුරදෝ අවුරුදුදා පැදුර සිව් කොනේ සිව් දෙවිවරු රකිනවා පැත්තෙනුන් හමනා මොරමල් සුවඳින්නා සිද්ධ පරකාස දෙවිඳුගේ දිවනෙත කරුණා කරමිනේ දැවැදි පුදලා නුඹ කැන්දන් යනවා ඔලින්ද තිබෙන්නේ කොයි දේසේ ඔලින්ද තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ කොයි දේසේ
ඒකාතකින් ආදරය හරි සුන්දරයි. හැබැයි ඉතින් සමහර ප්‍රශ්න අහන්න පුළුවන්. මේ මොකද්ද මේ? ඈ? මොනවා? මම හිතන්නේ මේ අර මොකටද ඒ වයසට නැති ගෑනු කියලා අහුවා. හරි යන්නද කොයිවත්ද? නගා මොනේ? මම මේ කාලයක් තිස්සේ බලබලා නගා එනකන් කියලා. ඇයි? දැන් ඔන්න බලන්න කොච්චර තනියෙන් ගියත් අපි ඕන වෙනවනේ. යාරි මොකද්ද වෙන්න ඕනේ? මහත්තයෝ මොකක්ද දැන් මුන්නේ කරන්න හදන්නේ? මහත්තයෝ මං කරන්න හදන්නේ මහත්තයෝ මගේ හිතේ තියෙන දේ අහන්න හදන්නේ. හිතේ තියෙන දේ අහන්න. ඔව්. මේ කමක් නෑනේ. කමක් නෑ කොයි විදිහටද අහන්නේ? ඔව්. නගා තරහ වෙයිද දන්නේ නැහැ. මං කවියෙන්ම අහන්නද? හා. අපි ඉතින් කිව්වේ කවිනේ. උදැල්ලේ නොවේද මඩ පිස දමන්නේ වලල්ලේ නොවේද හැවුන් හරින්නේ. හරි අපූරු දේවල් අහන්නේ නේ. මහත්තයෝ හිතට එන දේවල් නේ මහත්තයෝ. පුරුල්ලේ නොවේද රන් කිරි එරෙන්නේ තුරුල්ලේ ඉන්ට කවදද ලැබෙන්නේ. හරි අපූරු උපමා කියාගෙන ඇවිල්ලා අවසානෙට අහනවා බොහොම සුන්දර විදියට. හැබැයි ඉතින් කාන්තාවක් එකපාරටම උත්තරයක් දෙනවද කියලා නම් මමත් දැන් බලාගෙන ඉන්නේ මොකක්ද හම් වෙන උත්තරේ කියලා. මහත්තයෝ ඔව් උත්තරයක් දෙනවා මහත්තයෝ මට. හා පානේ තෙල් නැතිව ගණදුර පැතිරෙනවා මූනේ දලිර උල දැන් ටික ටික එනවා යහනේ නිදි නැතිව තුන් යම පසු වෙනවා ආදිනුහුර කල් යනකොට තේරෙනවා. හරි අපූරු උත්තරයක්. කාන්තාව එහෙම කියලා කාන්තාවට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මම නම් දන්නවා උන්දරෝ කවිය තේරුන්නේ නැහැ කියලා. ඔව්. ඇයි? මේ ප්‍රශ්නයක් ඇහුවා උත්තරයක් දුන්නා. උත්තරයක් දුන්නා. වේලි 3ක් යනකම් තේරුණා මහත්තයෝ. ඔව්. අර අන්තිමට කියපු එකක් විතරක් මට තේරුන්නේ නැහැ මහත්තයෝ. ඒ මොකද්ද? ආදි නුහුර කල් යනකොට තේරෙනවා. උමා මට තේරුණෙත් නෑ. ආදිනවර කියලා කියන්නේ මට තේරෙන විදිහට නම් තුන් තේරවිල්ලක් නේ. මොන තේරවිල්ල හරි මහත්තයෝ තේරෙන්නේ කිව්වනම් ඉවරනේ මොකද්ද මහත්තයෝ? ඒව තමයි කාන්තාව. කියන ඒවා තේරෙන්නෙම නෑනේ. ඕන දැන් උන්ද කියනවා ආදි නුහුර කල් යනකොට තේරෙනවා. ආදි කියලා කිව්වේ ඒ කාලේ. කියන්නේ අතීතේ. කල්. එතකොට නුහුර කියලා කිව්වේ හුරු අත මොකද්ද? හුරු දකුණ මහත්තයෝ. දකුණ. නුහුර වම. ඉතින් ආදි නුහුර. ආදි කියන්නේ කල්. ඔව්. කල් නුහුර කියන්නේ වම. නුහුර වම. කල් වම වල්. දැන් ඒක අතකින් බලගෙන ගියාම කවියා මොනතරම් උපක්‍රමශීලීව යන කවිය හරි උපක්‍රමශීලී නේද? උමා. තරුණෙක් අහපුවාම ඒ විදිහට උත්තර දෙන්න තරම් බුද්ධිමත්කමක් කාන්තාවකට තිබුණා. ඒ වගේම මං හිතන්නේ දැන් මේ ගියා නේද? ගියා. නෑ මම මේ හිතේ දැන් අඩු ගානේ මේ මොහොතේවත් අර කියපු ප්‍රාර්ථනා විශ්ව වේදී කියලා හරි ගියේ.
හරි මම මේ දැන් මෙහෙම හුවොත් දැන් එක එක විදිහට අපි මේ කවි තියනවානේ එක එක කවි බිහි වුණා. නිසඳස් කියන්න පුළුවන් එහෙමත් නැත්නම් අපේ හිටිවන කවි කියන්න පුළුවන්. මේ එක එක වර්ගයේ කවි අතරේ විරිඳු කවිකොළ අපි කතා කරන්න ඕනිය ගැන මම හිතන්නේ. ඔව් විරිඳු නම් ඉතින් රබානක් තියෙන අප බුදු අතේ ඕන්නම් වාදනය කරලා කියන්න පුළුවන් නිකන් මෙහෙම වැඳ වැඳ මම තෙරුවන් හට ගුණ සිහි කර කරම නිබඳ පද වැඳ මම කියමි මේ පදවල එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒ කාලේ ඔය විරුදුත් එක්කම බිහිවෙච්ච කවිකොළ සංස්කෘතියක් තිබුණා. මට කවිකොළ කිව්වහම පොඩි එකක් මතක් වුණා. උමා ඔබට කියන්න ඒ කාලේ ඔය යුද්ධ කාලේ බොයිස්ලාගේ යුද්ධ කාලේ ඔය දකුණු පළාතට සුද්දෝ නැත්නම් දකුණු අප්‍රිකානෝ ගෙනත් දැම්මා. හවසට එළියට බහින්න එපා කියලා කාන්තාවන්ට කිව්වා. ඒ අර ඇඳිරි නීතිය. ඔව්. ඒ ඉන්නේ සුද්දෝ හවසට එළියට එන නිසා. ඒ හවසට රාබොන්ඩේම ඊය එනවා. ඇවිල්ලා ගෙවල් වලට තට්ටු කරන හන්ද කාන්තාවන්ට කිව්වා එළියට එන්න එපා. මේක කිව්වේ ඒ කාලේ කවිවල. කවි පොලේ. කියමුද බලන්න. රා 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 බොම්බියේ මුවාවෙයන් හන්දියේ සුද්දොයිනවා නංගියේ දොර ඇරපන් නංගියේ Japan Bendelin Nadakara Japan Bendelin Nadakara Aurudu Handi Dorarapan Bombiye Kia Kiai Nangiye Doranaring Nangiye Sutwasai Nangiye Lalai Lilai Lai Vai Uttiyole Penju Kage Van Pattan Kar Mokadita Sinju Kalin Kalat Giyave Nikanika Paila Tisa Basara Kumatanuvanin Vedakara Palla Aurudu E Hande Muave Annange Aurudu E Hande Muave Annalli Alluvar Nena Mandiye Umbainde Pannangiye Suddo Avatin Nangiye Ra 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 Bombiye Ra 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 Bombi මම නිකන් මතක් කරගෙන ගියේ දැන් ඒ කාලේ ඒ කියපු කවිවල තිබ්බ ඔය රාරාරා බොම්බියේ මුවාවයන් හන්දියේ කියලා කිව්වේ සුද්දාන්ට කතාවට. දැන් අර අපි ওই සින්දුව ওই ගීතය අපි අහලා තියෙනවානේ. මේක තුනේ වෙනස්ම රහක්. හැබැයි ඉතින් ඒ ගීතය ලියලා තියෙන්නේ මට නම් පෞද්ගලික විශ්වාසය තමයි කවිකොළ කරුවා කිව්වේ සිංහල කාන්තාවන්ට පරිස්සම් වෙන්න කියලා. හැබැයි මේ ගීත පද රචකයාත් කියනවා රාරාරා බොම්බියේ මුවාවයන් හන්දියේ අවුරුද්ද කියන උත්සවයේ හන්දියේ එනවා. පොඩ්ඩක් වහන් වෙලා හිටන්. හැබැයි ඒව දාලා වේදිකාවේ අපේ තරුණ ගෑල් ළමයි නටනකොට මට හිතෙනවා සින්දුව ලියපු අයට මොනවද හිතෙන්නේ නැද්ද? මසිනේ ඕ අනේ ඉතින් වරෙන් කොබන් ගාට ගාට ඉන්නේ හැමදාම සුණංගු වෙනවනේ. පොඩ්ඩක් හිතාලා රාමෝ වෙලා කොහොමද හෙලා නගින්නේ? හෙලේ නගින්න කියන්නේ බොලේ නංගිව නවත්තලෙන්න බෑ ඔක්කොටම කලින් හෙලේ නගින්න කතා කරන්නේ. මයිත් හැමදාම ඕකේ හෙලෙන කලා මේ වරෙන් සුණංගු වෙනවනේ බං. අනින් ඔය කලවනා ටික ලෑස්තිද? ලෑස්ති මම අහලා බලන්න කවුද කියලා. මේ හරි යම ඔය මහත්තුරු කවුද? ඈ කවුද කතා කරන්නේ? ඔය උන්නහන කවුද? නෝනනේ අමාත්‍යත් ඉන්නවා මේ අපි මේ පණික්කියෝ ඒ කිව්වේ ඒ කිව්වේ බබර කපන්න යනවා බබර කපන්න යනවා. ඒ කියන්නේ හිලේ ගලේ
ගලේ මහත්තයෝ. හරි අපූර්වයි. අපිට ඔන්න පණික්කය හම්බෙලා තියෙනවා. ඔන්න උමා අපිට අහන්න පුළුවන්. අපි ජනකවි ගැන කතා කරමින් ඉන්නේ. ජනකවිය නූතනයට කොහොමද සම්බන්ධ වුනේ කියන එකත් අපි කතා කරනවා. උන්දලට කියලා. ඔව්. බඹර කවි ඉතින් කියන්නේ අහන්නකෝ. මේ මුන්නලද? ඔව්. අපි කියමුකෝ බඹර කවියක්. බඹර කවියක්. ඔව්. ඒවා ඉතින් නිකම්ම කියන්න බෑනේ යාතිකා කියලා. එහෙම කියන්න බෑ නේද? ඔව් මහත්තයෝ. ඒ මහත්තයා අපි මේ වැඩේ කරන්න කලින් දේවතාවුන් වහන්සේලාගෙන් ආශිර්වාද අරගෙන තමයි මේ කාර්යය කරන්න යන්නේ. දැන් ওই බඹර කපන්න යනකොට ගලේ යකා කියලා කෙනෙක් ඉන්නවනේ. කතරගම දෙයියන්ගේ ප්‍රදේශයට ගිහින් ගලේ යකාගේ අතක් එහෙම කපලා තමයි එව්වේ. ඒක හන්දා ඔය බඹර යාතිකාව කියනකොට නටනකොට ඔය වම් අත වම් පැත්තට හංගගෙන තමයි නටන්නේ. ඒ සංස්කෘතිය. මුන්දලා ඉතින් එහෙම කරන්න ඕනේ අපි යාතිකාවක්. ඔව්. නමෝ තෙතවරන් දිවස් පස්තාන් දහසක දිවස් කරුණා කරගන්ට යහපති ආයිකෝ ගුරුන්ඩේට ගුරු මංගල හාමුදුරන් වහන්සේට පිළිවෙලවා වදින ආමේට නලවා වදින ආමේට අත්මතුගත් තේනාවට උරමදුගත් තේනාවට පාමදුගත් තේනාවට උරමාල පණික්කයන්ට මధుරමාල පණික්කයන්ට උසන් කොටේ දින්දගත තුනක් ගන්නා සිද්ධා ශ්‍රී ගුරු මංගල හාමුදුරුවෝ මේ කෝටි ගහේ මුල්ලේ පැණියලුත් අහල්ලේ ඔප්පු ගන්නවා අකරමාදිකරමාදිපති බඩෝ රැනගලේ දිකරමා ලෙසටෝ උසවැඩියාය මගලේ ලොවේ සේනාව වැඳ වැටුනේ එපුර ගලේ අපිත් යමෝ බලන්න බඩෝ රැන ගලේ ආසේ ගොසින් දරුයට තැගෝ අනේ කවි කියන්න ගත්තට පස්සේ මහත්තයෝ ඒ කතාව මොකද ඇහෙන්නේ අපේ රාජකාරී විතරනේ අපිට මතක තියෙන්නේ. එහෙම දිගටම කියාගෙන ගියොත් ඉතින් වෙලාව නැති හන්දා. අපි මෙහෙම කරමු. දැන් ඔය බඹර කපන්න යනවනේ. ඔව් නේද? යනකොට ඔව් දැන් මම මුන්නෑත් එක්ක කතා කරන්න. මුන්නෑට යන්න පුළුවන්. එන්න. දැන් ඔන්න මුන්නේ අපි හිතමු බඹර කපන්න යන්න. ගිහින් ඔය හෙලිය ගාලට නැග්ගාම හදිස්සි හරි ගලෙන් පල්ලෙහාට වැටුණා. අනේ මහත්තයෝ අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ නෑ මහත්තයෝ. අපිත් අඳින්නේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ තමා. මහත්තයට කියන්න මහත්තයෝ මලකඳ ලැබුණා හෝ නැත අපි හද්දුවක්ගේ චාරිත්‍ර ඉෂ්ට කරලා කවි ගායනා කරලා මලග මහවර කරනවා. මොනවද කියන්නේ කවි? වෙස්සන්තරේ කවිනේ මහත්තයෝ. වෙස්සන්තරේ කවි. එහෙමයි. අපි වැළපුම් කවියක් අහමු. වැළපුම් කවි නේද? හරි. ඔව්. කො මාලේ පිප්පර කොණ්ඩා එන්නත තපසට නොගනිති වන්නා දිකන දෙවිකඟ මේවර රුවත තපසට නොගනිති මොනේ මහත්තයෝ එක අතකින් කල්පනා කරලා බලපුවාම අපි ජන කවිය කියලා කියන්නේ මිනිස්සුන්ගේ සංස්කෘතිය විතරක් නෙමෙයි ජීවිතේ. ඒක ඇතුලේ මිනිස්සුන්ගේ සියලුම වින්දනය විඳීමේ කලාව තියෙනවා.
මම දැන් ඔබතුමා එක කියන්න කලින් මම හිතියේ දැන් අර ඉස්සෙල්ලා කිව්වනේ අපි වම් අත හංග ගන්නවා. දැන් කිව්වා අර මොනවාද මලකඳ හම්බ වුණත් නැතත් අපි 7 දවසක් ඒ කටයුතු කරනවා. අපි මේ දකින අහන වචන වලට වඩා හැංගිච්ච මහා සංස්කෘතියක් මේ කවිය ඇස්සේ හැංගිලා තියෙනවා. ඒක තමයි සංස්කෘතිය කියලා කියන්නේ. ජන කවිය කියන එක දැන් ඇත්තටම කල්පනා කරලා බලපුවාම අපි උමා ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ විශ්වවිද්‍යාල විද්‍යායතනයේ රත්මලානී විශ්වවිද්‍යාල විද්‍යායතනයේ දරුවෝ මේ නූතන પરම්පරාවට ලංකාවේ අපේ කම සංස්කෘතිය ගැන කියා දෙන්න කමතක් හදලා අපිට ඉන්න කියලා. අපේ සංස්කෘතිය ගැන කතා කරනවා. අපි කරන්නේ ඒක. හැබැයි ඒ නූතන પરම්පරාව ටිකක් වෙනස්. ඒ අය මේක දන්නවාද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. Excuse me. මේ කවුද මේ? Give me a few minutes, huh? මොනවද කියන songs කිසි go එකක් නැනේ. ආපු එලේ ඉඳලා දිය බලන් ඉන්න බැරි තැන තමයි මේ last movement එකේ stage එකට එන්න උනේ ආ. ඒකේ අගාගේ කතාවක් නෑ. අපි නම් බලා ඉඳලා බැරිම තැන යනවා මිසක් පැත්ත බලාටවත් එන්නේ නැහැ. ඔය රයිරේ කියයි උම්මා කියයි අද කාලේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ටෙන්ට් එක උක නෙමෙයි බ්‍රෝ. මොකද්ද? ටෙන්ට් එක මේ අමු කැවිලා දාලා මෙතෙන්ට ටෙන්ට් ඕනේ නැහැ. කී දවස් ටිකේම වැස්සා. අද වහින්නේ නැහැ. මාත්‍රාගම මෙතෙන්ට ඇවිල්ලා තියෙන අද වහින්නේ නැහැ. පියදාස මාමගේ මල ගෙදර ගහපු ටෙන්ට් එකක් තිබුණා. ඒක දෙන්න. එහෙම නෙමෙයි බා පොඩක් අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්නකෝ. මොකද්ද කිව්වේ? පොඩක් අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්නකෝ. ඔල අණ්ඩක් නවාගෙන ඉන්නේ. වැස්සටද අහුනේ. එහෙම නෙමෙයි බ්‍රෝ. ඔයා ලිසන් කරලා තියෙනවද? rock, hip hop, jazz, music, rock bro. රොක්? Yeah. ඔල මේ සිංහල අපිට රොක් ගැන කියා දෙන්න. අපි සිංහලව හැමෝම වැඩ කළේ එක් රොක් වෙලා තමයි බොල. කුඹුරට බැස්සත් එක් රොක් වෙලා කුඹුර කෙටුවා. කුඹුර හැවා. ගොයම් කැපුවා. ඒ විතරක් නෙමෙයි. ගෙදර පොල්ලතු හේවිල්ල ගන්න කතා කළේ එක් රොක් වෙන්න කොහොමද දන්නවද? ගමම එක් ගහුව වෙනවා. දෙන්නත් එක් රොක් කළා. එහෙම නෙමෙයි බ්‍රෝ. ඔයාලා පොඩි X එකක් දෙන්නද? දියම් බලන්න. Bro, X mean example. ඔයා listen කරලා තියෙනවද බලන්න මේ වගේ songs. මට අඩයි තේරෙන්නේ. Here's the hawa. Bana Hela valu kotuwe. Ndalu kola kama. Nakamaka bambala. Come. Biya mula. Wakatawo denno. Jump කරලා දෙව්වා. එහෙම song. වතර යන්න අම්මලා කඩන්න. අම්මලා ගන්නම් නේලවන් එන්න. පොඩි ගන්නම් පාසල් යන්න. අකුරු ලියන්න අනේ තමා වෙලා ආගනින් මල්ලියේ මේ ඕක පිට උගුරේ ගිහින් ඔබ මැරෙන්නත් ඉඩ තියෙන ඕම කෑ ගැහුවොත් ඕම කියන්නේ අනේ අපි ඔය කවි ඕම කිව්වේ නෑ. අපි ඔය කවි කිව්වේ වෙනස් විදිහකට පුංචි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා අපි ඕම නෙමෙයි මෙන්න මලකුත් තියෙනවා ඔන්න ආගනින් මල්ලියේ මේ මෙහෙම කිව්වේ වත්තට යන්නම් come on මලකටන්නම් get මල කඩාගත්තට පස්සේ කෙට යන්නේ. තාම ඔක්කොම කඩලා ඉවර නැහැ. හොඳේ? තව ටිකක් තියෙනවා කඩන්න. එතකොට යන්න. අම්මට දෙන්නම්. come on ගාසන් වා. ඊළවදින්නම්. එන්න බලන්න ඌ. ටික ගන්නම්. පාසල් යන්නම්. come on අකුරු ලියන්නම්. ජයක් ලබන්න. very good. ඔය ඔහම පූ ගන්න කැලි මොකුත් කිව්වේ නැහැ. ඒව මොකුත් කිව්වේ නැහැ. එහෙම නෙමෙයි බ්‍රෝ. තද. ඕ මට තේරෙනවා බොල ආපු වෙලාවෙ ඉඳන් එන්න තද ගතියෙන් ඉන්නේ කියලා. ඕක පුරුල් කරගත්තේ නැත්නම් ඇත්තටම පොළොව යන්න යන්න වෙන්නේ මල්ලි. එහෙම නෙමෙයි පොඩක් වෙනස් එකක් නිකන් ටෙම්පෝ එකක් නිකන්. මොනේ මහත්තයෝ මටත් තේරෙන්නේ නැහැ දැන් එකාතකින් කල්පනා කරපුවාම භාෂාවනේ ඔය දැන් කියන්නේ නේ. අද පට්ටයි නෙමෙයි වැඩ. පට්ට නැති වැඩනේ. මේ වගේ වැඩක් කියන්නේ පට්ට වැඩක් නේ. දැනගනි පට්ට ගන්න හොඳේ. නෑ මේ මොනේ දැන් ඔය පට්ට කියලා කිව්වේ වෙන එකට. නේ
අට පට මචං. ආයි කියන්නේ මේ හොඳයි කියලා කියන්නේ. ඔව්. අම්මද මොල. අල්ලන් කිරියා. එතකොට මේ ඕක මේ ගොඩාක් හොඳයි කියලා කියන්නේ කොහොමද? පට. ප්‍රතිඥ පුරනවා වගේ. හැබැයි ඉතින් අපි නම් ඒ කාලේ පට්ට කියන වචනේ පාවිච්චි කරේ ওই විදිහට නෙමෙයි. මං කියන්නේ. කියනවා. බුලත් කොටුවේ වැල් බඳින්න ගත්තේ කෙහෙල් පට්ට. පාට කරලා හැමිලි හැදුවා අරන් ආවා පට්ට. අලියගේ දම් වැල බඳින්න ගත්තේ නෙරළු පට්ට. හරක් බැන්ද වරපොට ඇඹරුවේ කහට පට්ට. හොරෙන් රට පට වෙන පට්ටවල්ල පට්ට. පරණ සින්දු අරන් අපේ අය ගහනවා පට්ට. වේවැල අරගෙන ඉස්සර අපිව ගැහුවා පට්ට. දුනුවර පොට හදාගත්තේ අඹරාලා පට්ට. බැල්ලිගේ නම මුලට දාලා කිව්වෝතින් පට්ට. ගෑනු අපිව දොට්ට දාලා ගහයි අපිව පට්ට. එක ඇඳුමක් තියෙන එක ඒක ගහයි පට්ට. හොඳයි කියන එකටත් දැන් දෙයි තේරුම. ඒක පට්ටයිනේ ඒක පට්ටයි පට්ටනේ. මොනේ අපි මෙහෙම කරමු. දැන් ඔය අතීතය අමතක කළානේ මතක තියෙනවා. අපි දැන් කවි කීකිනේ හිටියේ. ඔව්. හොඳට මතක් වෙන්නත් එක්ක අපි ඔය සාමාන්‍ය මේ කමතේ කුරුල්ල එලවන්න මොනවද කියන්නේ? චෝහෝ. අපි එහෙම කවියක් අහමු. හොඳයි මාත්.
දකින කැලේ හිඳ පෙම්බස් දුඩන ආලවන්ත දෙනිතේ මුතු කඳුලලී ගලනා ජන ගායනා කියන වචනේ අපිට ඇහෙන්නේ බොහෝ වෙලාවට අවුරුදු කාලයට විතරයි. මේ අවුරුදු කාලයට සීමා වෙලා තියෙන මේ ජන රිද්ම ජනගත කරන්න මේ ගත්ත උත්සාහය ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනි රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ උපකුලපතිතුමා, ඒ වගේම ආචාර්ය මණ්ඩලයත්, වගේම මේ ශිෂ්‍ය පිරිසට. ඉතින් ඒ නිසා ඒ ස්තුතිය පුද කරන ගමන්ම මේ ජන රිද්ම මේ විදිහට අපේ ජනතාව අතරට ගෙනියන්න මේ මියසිය ඉදිරිපත් කරන්නට මේ ආරාධනාව පිළිගෙන මෙතෙන්ට සැපමිනි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති සමන් පනාපිටිය මහත්මයාටත් ඒ පිටපත නිර්මාණය සහ අධ්‍යක්ෂණය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රංගනය වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි පුබුදු බස්නායක, සංකජයලත්, තිලිනි ප්‍රියංගා, යොහන් රණසිංහ, ජයනි චතුරිකා, ශෂිනි ජයරංගි කියන අයට, වගේම ගායනයෙන් කාංචන අනුරාධි, චාමර කරුණානායක, ශෂි ගුණරත්න, වගේම වාදනයෙන් ගමින්ද සම්පත්, පුබුදු ප්‍රසාද්, අකලංක පනාපිටිය සහ පමත් ප්‍රවීන් කියන මේ ශිල්පීන්ට ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙන ගමන් අවසාන වශයෙන් හැරෙනවා ඔබතුමා දිහාට. අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? මම ස්තුතිවන්ත වෙනවා රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනය. කපාට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මොකද තාක්ෂණික විශ්වවිද්‍යාලයක් හැටියට නැත්නම් තාක්ෂණික විෂයන් හදාරන දරුවෝ හැටියට උන්ට වගකීමක් තියෙනවා මේ පුහුණුව වාගෙම නූතනයට අපේකම සම්ප්‍රදාය අරගෙන යන්න. ඒක හන්දා මම ගොඩක් සතුටු වෙනවා මේ වගේ වැඩසටහනක් නිර්මාණය කරන්න කලින් අපේකම ගැන මේක කළ යුතුයි කියලා කාට හරි හිතුණානේ පළවෙනි. ඒක හන්දා ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමු. විශේෂයෙන් මේ විෂය බාර වෙන්න පීඨාධිපතිතුමා ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද නූතන පරම්පරාව විශ්වවිද්‍යාල දරුවෝ හැටියට පෙළගස්සන්නේ ආචාර්යවරු. එයාට වගකීමක් තියෙනවා දරුවන්ට හරි දේ කියා දෙන්න, හරි දේ උගන්වන්න. ඒක හන්ද අපි හැමෝටම ස්තුතිවන්ත වෙමු. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා අපේ මාත්‍රා ප්‍රාසංගික ජනමේසී ආදරණීය සහෘද කැලට මේ වෙලාවේ ඇවිල්ලා අපිට උදව් කරපු එක. ඔබටත් ස්තුතිවන්ත වෙනවා මේ ගොඩක් වැඩ රාජකාරී මැද්දේ ඇවිල්ලා අපිත් එක්ක කතා බහට එකතු වෙච්ච එක ගැන. අලුතෙන් අවසානයේ යමක් කියන්නේ කවියක් කියන්න හිතුණා. ඒ වුණාට අපි අවසන් කරමු ඔබේ කතාව. හරි. මම එහෙනම් අවසාන වශයෙන් මෙහෙම ප්‍රාර්ථනා කරන්න. අපිට අපේකම අහිමි වෙලා යන කාලෙක, අපි අපේකම අමතක කරන කාලෙක තව තවත් අපේ අනාගත පරම්පරාවට අපේ අක්මුල් මොනවද කියන එක කියා දෙන්න මේ වගේ භූමීන් වලින්, විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල සහ මේ සමාජයට වග කියන ආයතන වලින් තව තවත් මේ වගේ වැඩ රාජකාරී, මේ වගේ කාර්යයන් රටට දායාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද අපි දන්නවා මේ YouTube ඔස්සේ මේ විකාශනය වෙනවා. ඒ නිසා මේ තාක්ෂණයත් මේ අපේකමත් එක්ක එකතු කරගෙන රටට වැඩක් ඇති දෙයක් කරන්නට හිතන හදවත්, හිතන හිස් සහිත මිනිසුන් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජන රිද්ම මේ විදිහට අවසන් කරනවා. සුබ දවසක්.